කයි සුකයි පුකයි ලුකයි චකයි පුකයි ඕක නෙමෙයි මේක. මං ගාව නෑ ඕක. මම හිතුවා පොළ කොස්සක් වගේ කොණ්ඩ හදලා පිළියන්දල පැත්තෙන් ඉන්නේ අපේ කෙල්ල ලෝචි. ඒක තමයි මේක. මේක. හැබැයි මේක නෙමෙයි ඕක. ඕක නෙමෙයි මේක. මං ගාව නෑ ඕක. දෙමලින් ඕක කියලා කිව්වම වෙන දෙයක්. ලෝචගේ අලුත්ම ෆිල්ම් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන කොල්ලෝ ඉතුරු ටික ඔක්කොම කොල්ලෝ. මම විතරයි කෙල්ලෙක්. කෙල්ලෙක්. ඒ හින්දා මෙයා තමයි කැපිල්ල පේන්නේ. අපි දෙන්න තමයි කැපිල්ල පේන්නේ. ඉතින් හැබැයි දුන්නේ නෑනේ. එතන ඉන්නවා කයි සුකයි පුකයි ලුකයි චකයි පුකයි. අනේ බලන්නනේ. හැබැයි ඒ වගේම ලෝචි කියනවා. හැබැයි මාරම හොඳ ෆිල්ම් එකක්. ගිහලා බලන්න ඕනේ මේ දවස්වල සිනමාවලේ තියෙන්නේ. මේ වගේ අහන්න හිටියේ ලෝචි. ඔයා දැන් බමින් ඉන්නවනේ. ඔව් ඉන්නවා. බලන්න. ගල බලන්න. මේ මිනිහා දුබායි ගිහිලා කකුසි හොදලා කට්ට කාලා එක තැනවල වැඩ කරලා රෑ දවල් උදේ බුදුම දුකක් ඉඳලා මේ. ඒ ගලක් දීලා තියෙන්නේ. හැබැයි මේකට ගහන්න ගලක්. ඒක එතන නෙමෙයි තියෙන්නේ. අනේ මට මේ යන්නේ. මා අවුරුදු 6ක් මේ ජෝන් ප්‍රොපෝස් කරේ නැත්නම් ඔයා මෙතන හොයනවා නම් ඒක හරියන්නේ. ගල. ඔනේ. මම හිතුවා පොළ. මම හිතුවා ඔයා ජෝන්ගෙන් මේ ජෝන් මට අත රැට. ජෝන් හිතනවා නැත්නම් මේ මොන කර්මයක්ද මේ? ඔයා ගල. දනුට කියන ෂෝ එකේ අවුරුදු කීපයකට පස්සේ ඇවිල්ලා ඉන්නවා අපේ ලෝචි බලන්න එපිසෝඩ් එක. හැබැයි මාර මොහොත කෙල්ලෙක් මාර ටැලන්ටඩ් කාගේවත් කුණු අදින්න නැතුව එයාගේ ලයින් එකේ ලස්සනට තාම වැඩ කරගෙන යනවා. thank you ආවට. thank you අදම කතා කරා. හරියට මම කියන්නම් කොයිද අල්ලන්න ඕනේ කියලා බලන්න. ආව් ජෝන්. තාම ඉතින් ඌ කකුලෙන් උඩට එයි කියලා බලාගෙන ඉන්නවා. බලන්න.